හායි කොහොමද ඔයාලට WH කිචන් එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ගෑවෙන තැන කන්න හිතෙන රසවරස කෑමක් හදලා බලමුද? ඉතින් මෙන්න මේකට ඕන වෙන අපිට කෙසෙල් මොයක් ගෙදර ඉතින් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොටම කලින් මෙන්න මේ විදිහ වතුර එකක් අරගෙන ඒකට කහ කුඩු ටිකක් ලුණු කුඩු ටිකක් දාලා පැත්තකින් තියාගන්න. කෙසෙල් මොන කපන්න කලින් ඉතින් කෙසෙල් මුව කපා ගන්න මෙන්න මේ විදිහට පෙති විදිහට. මොකද එතකොට අපිට හොඳට ක්‍රිස්පි වෙන්න මේක බැද ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පෙති විදිහට කපා ගන්න. මම මේක කපන්න කලින් පැහිච්ච පෙති එහෙම අයින් කරලා මට කපන අතරතුර මේ පැහිච්ච පෙතිත් හම්බුණා. ඒ වගේ පැහිච්ච පෙති හම්බ වෙනකොට ඒවා අයින් කරගන්න. ඉතින් මේ විදිහට කපනවත් එක්කම අපි අයින් කරගත්ත කහ වතුරකට කෙසෙල් මුව ටික අයින් කරගන්න. ඊළඟට මේකට මම අමු මිරිස් ටිකක් වගේම අමතරව මට සුදු ලුණු මම මේකට කොච්චිත් ගත්තා. ඉතින් මේ දේවල් වලට ලෑස්ති කරලා තමයි මම තියාගත්තේ. රම්ප කරපිංචා මේ දේවල් තෝරනවා. ඉතින් ඊළඟට සීමලා මෙතන සීමලා ටිකක් වැඩිපුර තියෙන මම ඇඹුල් රසට ආස නිසා මේක සීමලා දික් හතරක් ගත්තම හොඳටම ඇති. සීමලා පේස්ට් එකක් හදාගන්න. ඉතින් පිටි ටිකකට මම මේකට කරේ මිරිස් කුඩු වලට මස්කර 3-5 කලවම් කරලා මේකට ලුණු සහ වතුර එකතු කරලා පොඩි ඝනකම් පේස්ට් එකක් හදාගන්න. ඉතින් ඊළඟට අපි කපාගත්ත කෙසෙල් මුව ටික මේකේ දවටලා පැත්තකින් තියාගන්න. ඉතින් අපි ලෑස්ති කරගත්ත කෙසෙල් මුව ටික ටිකක් ලිපේ තියලා ඒක හොඳට රත් වුණාට පස්සේ මේ ටික හොඳට බැද ගන්න. මේක හොඳට ක්‍රිස්පි වෙනකම් බැද ගන්න. මේක බැද ගන්න ඒක පහක් වෙලා තමයි තියෙන්නේ. ඒක වෙනවත් යන්නේ නැහැ. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ හොඳට ක්‍රිස්පි වෙන මේක බැදිලා තමයි තියෙන්නේ. වැඩිපුර බැදෙන තරමට තමයි මේක රස. මේ බලන්න හොඳට ක්‍රිස්පි වෙන්න මේක බැදිලා තියෙන්නේ. නිකන් කාලා බලන්න මේක මාරම රසයි. ඊළඟට මම තෙල් ටික ලිපේ තියලා ලුණු සුදු ලුණු අමු මිරිස් රම්ප කරපිංචා මේ දේවල් එකතු කරලා හොඳට බැද ගන්න. ඉතින් ඒකටම මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු මේ දේවල් එකතු කරනවා. රස අනුව මේත් එකතු කරගන්න. මේ තියෙන උණුහල් කැමති නම් උණුහල් එකතු කරගන්න එක මාරම සුවඳයි. ඉතින් ඒත් එක්කම මේකට පොල් කිරිත් එකතු කරන්න. මම මේකට කොච්චි දානවා. ඒකට සුවඳයි. අපි හදාගත්ත සීමලා පේස්ට් එකත් මේ වෙලාවේ දාන්න. ඉතින් ඒත් එක්කම විනාඩි 2ක් විතර ගියාට පස්සේ අපි හදාගත්ත බැදගත්ත කෙසෙල් මුව මේකට එකතු කරන්න. මේ තියෙන්නේ විනාඩි 5කට විතර පස්සේ හොඳට තෙල් පෑදිලා මේක තියෙනවා. මේක මාර රසයි. පොරොස් වලට වඩා රසම රසයි.
කෑමක් තමයි මේක. ගෑවෙන තැන ගන්න පුළුවන්. මාරම සුවඳයි මේක. බොහොම ස්තුතියි මාව අහන් හිටියට වගේම මාව බලන් හිටියට අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒ වගේම තමයි කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම bye.